ආයිබෝන් සුබ දවසක් හැමෝටම. ගොඩක් අය අහනවා අපේ බස් එක නැත්තේ මොකද කියලා. ඇත්තටම බස් එක නැත්තේ ඇයි කියලා කිව්වොත් බස් එක දැම්මා ඇත්තටම ප්ලේන් එකකට රිපෙයාර් එකට ගිරිච් එකේ ඒ අයියට පොඩි අසනීපයක් තිබිලා එයා පොඩ්ඩක් හොස්පිටල් ගියා දින කිහිපයක්. ඒක තමයි ඇත්තටම බරක් උනේ. ඉතින් කොහොමද දවස් 4-5ක් ඇතුළේ බස් එක ගන්න පුළුවන්. ඉතින් මේ අපේ පළවෙනි බ්ලොග් එකේ ඉතින් මේකෙන් අපි කතා කරනවා මගේ ඩේලි වෙන ජීවිතේ කොහොමද ගත වෙන්නේ කියලා. ඒක ඔයාලට channel එකට කැමති නම් ඔයාලා channel එක අලුත් කෙනෙක් නම් subscribe කරලා ඉන්න. તો එන්න අපි මේ වීඩියෝ ඉස්සරහට කතා කරමු කොහොමද අද අපි බස් එක බලන්න යන්නේ කියලා. ඇත්තට මම ගෙදරින් පිටත් වුණා උදේ 8:00 විතර මට එන්න තියෙන දිගන ගෝල් වලට. ඉතින් මම යන ගමන් තමයි ඉන්නේ. මම ඉස්සරහ වීඩියෝස් වල ඔයාලට මේ පාරදී රසවෙන් මේ පාරේ සිදුවෙන රසවත් දේවල් ඒ වගේ තමයි වැදගත් සිදුවීම් වගේ පෙන්නන්න සූදානම් වෙන්නේ. ඉතින් වීඩියෝ ආසන්නව බලන්න. ඉතින් එහෙනම් වීඩියෝ අවසාන වෙනකම් බලන්න කියලා ආරාධනා කරනවා. හරි ඉතින් මෙන්න මේ විදිහට අපි ගමන යන්න පටන් ගත්තා. මම මේ වෙලාවේ ඉන්නේ ඔයාලා දන්නවා ඇති දියවිද්දාගම යකඩ දියවිද්දාගම පාලම ගාව. ඉතින් මේකට එහායින් ඔයාලා දන්නවා ඇති දිස්ත්‍රික්ක දෙක. ඒ කියන්නේ මයියංගන සහ අම්පාර දිස්ත්‍රික්ක දෙක වෙන වෙන යකඩ පාලම තියෙනවා. ඉතින් හරි මේ ඔයාලට බලන්න පුළුවන් දියවිද්දාගම යකඩ පාලම. ඉතින් මෙතන තමයි හරියටම මේ හරිය මැදින් තමයි අදාළ දිස්ත්‍රික්ක දෙක වෙන වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට යකඩ පාලම බලා ගන්න පුළුවන්. මෙතනින් එහා පැත්තේ කියන ඉස්සරහා පැත්ත මයියං දිස්ත්‍රික්කටත් ආපහු මේ පැත්ත අම්පාර දිස්ත්‍රික්කයටත් බලා ගන්න පුළුවන් වෙන වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පොඩ්ඩක් මිල්ලත් ඉස්කෝලේ පහු කරාට පස්සේ බලා ගන්න පුළුවන් අපිට දැන් සොනික් බස් එක රුවන්වැලියගේ කමුණි එක හම්බ වෙනවා. ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේකෙත් බදුල්ලටම යන්න පුළුවන්. මේකේ ගමන ආරම්භය සිරිපුරින් තමයි පටන් ගන්න. ඉතින් සිරිපුරින් පටන් ගන්න මේකේ ඔයාලට බදුල්ලට යන ගිහිල්ලා ආපහු එන්නත් පුළුවන්. අපේ රුවන්වැලියත් එක යම යන්නේ. අතරම හොඳ ඩ්‍රයිවර් කෙනෙක්. හරි ඊට පස්සේ ඊට ටිකක් ඉස්සරහට ගියාම ඔයාලට පේනවා බදුල්ල කදුරුවෙල කාවින් දෙක. ඉතින් ඔයාලට කදුරුවෙල ඉඳන් බදුල්ලට හරි බදුල්ල ඉඳන් කදුරුවලට හරි යන්න ඕන කාවින් දෙක යන්න පුළුවන්. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් තලංගමු සෙට් එක ළඟදී අපිට රත්නායකක සෙට් වෙනවා. ඒ කියන්නේ මේක මයියංගන කදුරුවෙල තමයි යන්නේ. හරි ඊට පස්සේ අපිට මේ විදිහට අපි 18 වංගුවට ටිකක් ළඟා වුණා ටිකක් වෙලා ගිහලා ඉතින් මේ හරිය වලට බලා ගන්න පුළුවන් ගොඩක් ලස්සන ප්ලේස් එකක්. ඒක තමයි හසලක ඉසුරු අය අර බස් වීඩියෝ දාන අපි ඉසුරු අය ගොඩක් ලස්සන වීඩියෝස් දාන මේ හරිය සහ ගොඩක් වයිරල් වීඩියෝස් මේ හරිය ඔයාලා දාලා තියෙන ගොඩක් 14 15 කියලා වංගුවල වගේ සහ අනිත් තැන්වලත් ගොඩක් ලස්සනට වීඩියෝස් දාලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් ඇවිල්ලා නැත්තම් බලන්න ඇත්තටම හොඳ ලස්සන තැනක් කිව්වොත් නිවැරදි. ගොඩක් අය ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා නැත් එයාට ගොඩක් හොඳ ප්ලේස් එක ෆොටෝ ගන්නෙම හොඳ ප්ලේස් එකක්. ඉතින් අපි දැන් ඉන්නවා 13 වංගුවේ. ඒ උඩට යන්න වංගු ටික අඩු වෙනවා. වංගු 18ක් තියෙනවා මේ විදිහට. ඉතින් ඉස්සරහින් වල බලන්න පුළුවන් 12 වෙනි වංගුව. ඒ වගේම ලස්සන ඇතින් කඳක් එක හොඳ view point එකක් මෙන්න මේ ආකාරයට පේනවා. ඉතින් අපි දැන් පහළ බැලුවා පොඩ්ඩක්. ඉතින් මේ විදිහට තමයි අපේ ලස්සන view එක පේන්නේ. ඉතින් ඔයාලට පාරවල් මේතෙන්ද 4ක් පේනවා. ඒ කියන්නේ ළඟ පාරවල් 4ක් පේනවා. මේ බලා ගන්න පුළුවන්. මේ උඩ පාර ඊට පස්සේ මේ විදිහට පාරවල් 4ක්ම පේනවා මෙන්න මේ වංගුවේ ඉඳන්. ඉතින් ඔයාලට ඈතින් පේනවා ඇති මෙන්න මේ විදිහට සොරබොර වැව පැත්ත වගේ පේනවා. ඔයාලට මෙන්න මේ මෙතන මැදින් වැවක් පේන්නේ මෙන්න මේක සොරබොර. අපි දැන් හරියට මෙන්න 18 වංගුවේ උඩ. ඉතින් මේ විදිහට ගොඩක් ලස්සන view එකක් ඔයාලට පහළට පේනවා ඇති බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ඇවිල්ලා නැත්තම් ඇත්තටම එන්න ගොඩක් හොඳ තැනක්. 18 වංගුවේ ඇවිල්ලා නැත්තම් මයියංගන නෝල් පාරේ ඇවිල්ලා බලන්න ගොඩක් ලස්සනයි සහ ගොඩක් ෆොටෝස් ගන්න වගේ හොඳ තැන් තියෙනවා. ඒ නිසා මේ අනිවාර්යෙන්ම ඇවිල්ලා නැත්තම් ඇවිල්ලා බලන්න. ඉතින් ඊළඟට අපි ළඟා වුණා සුන්දර උඩුදුම්බර නගරයට. ඉතින් ගොඩක් දිප්ප දවස්වල මේ උඩුදුම්බර පැත්තට හානි වුණා. ඒ කියන්නේ මෙතන ඉස්සරහා වලට පේන නැති මේ ඉස්සරහින් වම් පැත්තේ මේ රතු පාට බෝඩ් එක ගාවේ වම් පැත්තට මඩු ගල්ලා ඒ වගේ තමයි වල ඉස්සරහා දකුණු පැත්තෙන් පේන ඇති ඔරලොස්කලන පාල්ලිකත් කළුගල පත්තරත් යන්න පුළුවන්. ඇත්තටම මේ විදිහට ලස්සන කන්දක් වෙන උඩුදුම්බර නගරයට උඩින් විශේෂයෙන්ම කියනවනේ ටිට්වා කේස් එකේදී මේ ගම්වලට මේ ඇතුළේ ගම්වලට ගොඩක් හානි සිද්ධ වුණා සහ ගොඩක් මිනිසුන් ගොඩ දෙනෙක්ගේ ජීවිත දේපල නැති වෙලා. ඉතින් මේ විදිහට තමයි උඩුදුම්බර නගරය අපිට පහු වෙනවා බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඇත්තටම ඔයාලා ඇවිල්ලා නැත්නම් මේ පැත්තේ මේ නුවර මයියංගන පාරේ එන්න ඇත්තටම හොඳ ලස්සන පරිසරයක් සහ ගොඩක් යන්න ආසයි තන ක්ලයිමේට් එකක් තියෙනවා. ඊළඟට අපි මේ විදිහට හුන්නස්ගිරිය නගරයට ළඟා වුණා. හුන්නස්ගිරිය නගරේ තියෙනවා නම් ගොඩක් ලස්සනයි. ඒ වගේම තමයි බස් එකත් අපේ තේ බොන්න දානවා ඉස්සරහා තියෙන ගයන් හෝටලෙට. මට ඒකේ වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඉතින් මෙන්න මේ ආකාරයට හොඳ ලස්සන සීතල දේශගුණයක් සහිත නගරයක් කිව්වොත් මම වැරදි නැහැ කියලා මම හිතනවා. ඉතින් මේ විදිහට අපි හුන්නස්ගිරිය නගරෙත් පාස් කරනවා. ඉතින් අපි කණ්ඩ තමයි යන්නේ. බැක්කයක් ගෙනාවා. ඒ පැත්තේ කණ්ඩ තමයි යන්නේ. ඉතින් අපි ඊළඟට කෑවා. අපි යන්න තමයි සූදානම් වෙන්නේ. අපි නම් ඊළඟ කොටසේ හම්බෙමු.
හරි ඒ වගේම අපිට තෙල් දෙන එහෙම නැත්නම් කරල්ලේ දර පොඩ්ඩක් මෙහායින් අපිට බලන්න පුළුවන් CCTV එක තියෙනවා ලක් දෙන CCTV එක ඉතින් මේක සිරිපුර ඉඳන් එන්නේ ඒ වගේම ඉස්සරහින් යනවා ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා මේ පාර නිතර යන්නේ නේ නම් අසංක දෙහියත් කණ්ඩිය නුවර බස් එක අපිට බලා ගන්න පුළුවන් ගොඩක් රේස් තමයි යන්නේ ඉතින් මෙන්න මේ වීඩියෝ කෝඩ් ඉස්සරහට බලුවොත් මම ඒකේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් අරන් තිනවා ඔයාලට මේ විදිහට පේනවා අසංකක ඉස්සරහ යනවා මේ දෙකම කරට කර තමයි ගොඩක් දුරට යන්නේ ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයාලට නුවරට කලින් යන්න ඕනේ කියන එක නම් ඔයාලා අසංකයකට නගින්න ඉතින් මේ ලක් දෙරන නැත්නම් මේ CCTV එක දාදී සාමාන්‍ය ටිකක් වෙලා යනවා ඒ නිසා ඔයාලට අසංකයක නැගලා වගේ ඉක්මනින්ම නුවරට යන්න පුළුවන් ඉතින් ඔයාලට මේකෙදි පේනවා ඇති මෙන්න මේ විදිහට බස් දෙක ළඟම කරට කර යනවා ඔයාලට මෙන්න මේ විදිහට ඉස්සරහින් පේනවා දැන් හරි ඔය ඉස්සරහින් යනවා පේනවා ඇති ඈතින් අසංකයක ඉතින් මේ දෙක ගොඩක්ම මෙතනින් මෙහාට තරඟකාරීත්වයක් තියෙනවා ඉතින් ඔයාලට ඒක බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ ඔයාලට පැහැදිලි ඇති කියලා මම හිතනවා ඉතින් මේ විදිහට මේ කරට කර ළඟම යනවා බස් දෙක ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩක් දුරට ඉතින් දැන් මං ඉන්නේ හරියටම තෙල්දිනිය නගරයට ආසන්නව ඉතින් ඒ වගේම වරුණ අය ප්ලේන් කරපු සුදුහාවි බස් එකත් අපි සුරේෂ් අයියාගේ මේ විදිහට තියෙනවා බලා ගන්න පුළුවන් ඉතින් මේ විදිහට අසංකක සහ ලක් දෙරණ මේ විදිහට නවත්තලා තිනවා තෙල් දෙනින් ඩිපෝ ගාව මම මේ දෙකම පහු කරලා ඉස්සරහට යනවා හරි ඊට පස්සේ මේ විදිහට වරුණ අයියාගේ අපේ ගෑරේජ් එකට ආවා ප්ලේන් එක මෙන්න මේ ආකාරයෙන් තමයි මම යද්දී ස්ටිකර් ගහලා තිබෙන්නේ ඇත්තටම ඉරි ටික තමයි ඩිසයින් කරලා තිබ්බේ ඔරිජිනල් ප්ලේන් එකම ගහලා චාම් ඩිසයින් එක තමයි අපි මේකට ගහන්න යන්නේ ඒ කියන්නේ කලින් අර අපේ බස් එක තිබ්බයි දන්නවා ඉතින් ඒ ටයිප් එකටම පොඩ්ඩක් වෙනස් කරලා තමයි ගහන්න යන්නේ ඒ තිබ්බ ෆොන්ට් එකෙම ස්ටයිල් එකටම පොඩ්ඩක් ගහන්න යන්නේ ඉතින් මේ විදිහට ඔරිජිනල් ඉරි ගහලා තිනවා ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. දැන් මම යන්නේ නුවරට මගේ වාහනේ පොඩි සර්විස් එකක් තියෙනවා සර්විස් එකට දාන්න. ඉතින් මේ විදිහට ඔයාලට තන්නේ කුඹුර පාලම බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් වම් පැත්තට ගියොත් ඔයාලට හගුරන්කේත පැත්තට යන්න පුළුවන්. ඒ වගේම දකුණු පැත්තට නුවරට යන්න ඕන ඔයාලට යන්න පුළුවන්. ඉතින් මම යද්දි ටිකක් හවස් වුණා. හරි. මම වාහනේ දාලා ඉද්දි ඇත්තටම වෙලාව සාමාන්‍යයෙන් 4:40 වගේ වුණා. ඊට පස්සේ මම බස් එක නැගලා ආවේ වාහනේ දාලා මම ආවේ අපේ ටයිම් එකේ SB මාමත් එක්ක ශාන්ති බස් එක වල දන්නේ නැති සිරිපුර නුවර. ඉතින් ශාන්ති බස් එක උදේ 4:10ට දෙහත් කන්ලින් එකේ තමයි මම ආවේ. ඉතින් මේ විදිහට මම දැන් කටුකස්තොට නගරයේ ආසන්නව ඉන්නවා. ඉතින් ඒ වගේ තමයි කීල්ස් එක මෙන්න මෙතනින් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මේ විදිහට මම ආපු ටයිම් එක නම් ලොකු වාහන තදබදයක් ආවේ නැහැ. නමුත් තව ටික වෙලාවකින් අපිට මේකේ ලොකු තදබදයක් බලන්න පුළුවන්. ඒ වගේම අලුතින් දාපු BYD එකක් මෙතන තියෙනවා. ඒ වගේම මෙතන එහා පැත්තට අලුතින් ඔයාලා දන්නේ නැති ළඟදී ඕපන් කරා බින්ගේ ලොකු කරනවා. ඒ කියන්නේ මහයියාව බින්ගේ ඔයාලා දන්නේ නැති ඒක ගොඩක් ලොකු කරනවා ඔයාලට බලන්න පුළුවන්. මේ BYD එක ගාවට තමයි වැටෙන්නේ. ඒ කියන්නේ අපේ මෙතන ඇතුලේ බින්ගෙන් පරණ බින්ගෙන් යන්න නැතුව කෙලින් පාරක් තමයි එතනදී හදන්නේ. ඉතින් ඔයාලට මේ බලන්න පුළුවන් මහයියාව බින්ගේ ඉතින් මං ආපු බස් එකේ නම් සාමාන්‍ය සෙනඟ හිටියේ හිටගෙන 4-5 දෙනෙක්. ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ ඒ ඉදිකිරීම් කටයුතු කරනවා මහයාව බින්ගේ ක්‍රේන් වගේ දාලා. ඉතින් මේක ළඟදී තමයි ඕපන් කරේ වැඩ. අපි හිතනවා ඒක ඉක්මනින් මේ පාරත් ඕපන් කරයි කියලා. මේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ කට්ටිය වැඩ කරනවා. ඉතින් අපි දැන් ටිකෙන් ටික නුවරට ලං වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ඉතින් නුවර නගරය අපිට බලා ගන්න පුළුවන්. මෙතෙන්දි විශේෂයෙන්ම කියන්න ඕන ඔයාලා සිරිපුර ඉඳන් එන කෙනෙක් දෙහියත් මෙතෙන්දි කියන්න ඕන ඔයාලා නුවර ඉඳන් සිරිපුර පැත්තට නැත්නම් දෙහියත් කන්ට එන කෙනෙක් නම් 5:20ට කිව් එකේ බස් එක ගහනවා. ගොඩක් අය බුකින් වගේ ඉල්ලනවා. ඉතින් බුකින් ඕන් නැහැ. ඔයා කලින්ම ගියොත් ඒ ඉක්මනින් බස් එකට නැග ගන්න පුළුවන්. ඔයාලා දන්නේ 6:10 කියන්නේ තරමක් බිසි ටයිම් එකක් තමයි තරමක් ලෝඩ් වෙනවා. ගොඩක් දුරට ඔයාලට පෙර දැනුම් දීමකින් තොරව බුකින් කරන්න නැතුව එන්න නම් ඔයාලට පුළුවන්. ගොඩක් දුරට 5:20 5:00 වගේ වෙද්දි කිව් එකට ඇවිල්ලා බස් එකට නගින්න. ඉතින් බස් එක බුක් කරගන්නත් පුළුවන් ඊට අමතරව දුර ඉඳන් එන කෙනෙක් නම්. ඒ කියන්නේ මේක තමයි අපේ නුවරින් තියෙන අවසාන බස් එක. ඉතින් අපි බස් එක මේ දවස්වල ප්ලේන් කරන්න දාලා හින්දා ශාන්ති මම තමයි ටෙම්පරියා දෙන්නේ.
ඉතින් මේ විදිහට සාමාන්‍ය සුළු පොදක් ආවාට බලා ගන්න පුළුවන්. නුවරට නම් වහිනවා පිට පළාත් වල ගොඩක් පායනවා කියලා ආරංචි මේ දවස්වල නුවරට නම් සාමාන්‍ය කියන හොඳටම වහිනවා කිව්වොත් මම නිවැරදි නෑ. මොකද මම මේ ගියේ වැස්ස පටන් ගත්ත දවස්වල. ඉතින් මේ විදිහට වැස්ස ටිකක් තද වුණා. අපි දැන් ඉන්නවා නුවර හරියටම කුයින්ස් එක ගාව. හරි කුයින්ස් එක ගාව වැවරම් පැත්තෙන් මේ විදිහට හැරෙව්වා කිව් එකට යන්න. ඉතින් මේ විදිහට අපි නිපුන් මල්ලිත් ගමනට සම්බන්ධ කරගත්තා. එයා වීඩියෝ කරන්න කැමති නෑ. නමුත් මම පොඩි ක්ලිප් එකක් ගත්තා පොරගේ වීඩියෝ එකට දාන්න ඕනේ හින්දා. ඒ වගේම සහස් වුණ වලට මෙතනින් බලා ගන්න පුළුවන්. සෙනග නම් ටිකක් අඩුයි. මොකද වැස්සත් එක්ක සෙනග ඉන්නේ නෑ. ඒ නිසා සෙනග ටිකක් අඩුයි. ඔබ ලක්සල බ්‍රාන්ච් එකක් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ ගොඩක් ඔය වෙස් මුහුණු සහ සාම්ප්‍රදායික දේවල්, ඒ කියන්නේ ලී ආශ්‍රිත දේවල් වගේ ගොඩක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට වෙන ගොඩක් සාමාන්‍ය සෙනඟ අඩුයි වැස්ස නිසා සාහස් වෙන්නේ. හරි අපි දැන් කිව් එකට කිට්ටු කරලා ඉන්නේ. ඉතින් මේ බස් එකේ බැලලා සාමාන්‍ය අපිට මීටර් 500ක් වගේ පයින් යන්න ඕනි. ඉතින් ඔයාලට වෙන පොඩ්ඩක් තදබදේ තියෙනවා බස් මේ ටයිම් එකත් එක්ක. ඒ නිසා අපිට පොඩි වෙලාවක් ඉන්න වෙනවා පොලිමේ. මේක නිපුන් මල්ලිත් ගමට. හරි අපි දැන් බහැලා පයින් යන ගමන් තියෙන්නේ. ඉතින් මේ විදිහට ප්‍රිසන් පාක් එකත් අපිට බලා ගන්න පුළුවන්. හරි අපි දැන් යන ගමන් තමයි ඉන්නේ. ඉතින් වලට දවල් වෙලාවට මේ හරියට આવත් ගොඩක් ස්ට්‍රීට් ෆුඩ්ස් රස විඳින්න පුළුවන්. ගොඩක් ලොකු ෆුඩ් ස්ටෝල් එකක් තියෙනවා. ඉතින් මේ ටිකත් අපි මේ විදිහට පහු කරමු. ඉතින් ඒ වගේම කියනවා මේ දවස්වල ගොඩක් පාර හදන හින්දා යට බින්ගේ වලට යූස් කරන්න පුළුවන්. මොකද පාරෙන් යන්න එපා කියලා අපි රෙකමන්ඩ් කරනවා. බින්ගේ හරහා ඉත පහසුම වලට එහා පැත්තට ගිහලා පාර මාරු වෙන්න පුළුවන්. ඉතින් මේ වෙලාවට කඩ මොකුත් දාලා නැහැ. මොකද හවස් වරුව සහ අධික වර්ෂාවත් එක්ක මම හිතන්නේ කඩවල් අයින් කරලා ඇති. ඉතින් අපි දැන් බින්ගේ හරහා පල්ලෙහාට යමු. ඉතින් ඔයාලා බින්ගෙදරකින් ගිහිල්ලා නැති කෙනා නම් මේ එක්ස්පීරියන්ස් එක ගන්න ගොඩක් දුරට බින්ගයක් ඇතුලෙන් ඔයාලා මේ විදිහට තමයි බලන්න පුළුවන්. ලයිට්ස් දාලා තියෙනවා මේ විදිහට. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම නුවරගේ වෙලාවක ගිහිල්ලා බලන්න ගිහිල්ලා නැති කෙනෙක් නම් ඉතින් මේ විදිහට බෝගම්බර් ග්‍රවුන්ඩ් එක ගොඩක් දුර බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් බස් එක මේ විදිහට අපේ බස් එකම මේ පාක් එක තමයි දාන්නේ. ඉතින් මේ විදිහට NCG බස් එකකුත් වෙන ඔයාලට බලා ගන්න පුළුවන්. හරි අපි දැන් ආවා මේ විදිහට අපි දැන් බින්ගේ ඇතුලෙන් ඇවිල්ලා පාර මාරු වෙලා අපි ස්ටෑන්ඩ් එකට යන්න තමයි යන්නේ. ඉතින් සාමාන්‍ය පොදක් මේ වෙලාවේ ඔයාලට පේනවා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ විදිහට ගොඩක් තදබදයක් තියෙන වෙලාවක් මෙන්න මේ හවස 6 කියන්නේ. ඉතින් අපි යන ශාන්ති බස් එක ඔයාලට පුළුවන් මෙන්න මේ හරිය මෙන්න මෙතන මේ නිල් පාට වගේ තියෙන මේ බස් එක බලා ගන්න. ඒ වගේ ඇති SB මාම සහ යාගේ ආදරණීය ගෝලයාත් බලා ගන්න පුළුවන් ඉන්නවා. හරි මේ තමයි බස් එක මේක ළඟදී ගෙනාවේ. ඉතින් කලින් තිබ්බ මේ බස් එක නෙමෙයි කලින් තිබ්බ බස් එක දීලා ඔයාලා දන්න නැති ඉන්ඩිකෝ මෝටර්ස් බිබිල කොළඹ තිබ්බ මේ NC 97.1 කියන මෙන්න මේ බස් එක තමයි අලුතෙන් දාලා තියෙන්නේ. ඉතින් කලින් තිබ්බේ NB නම්බරයක් දන්න අය දන්නවා ඇති NB නම්බර එකක් තිබ්බේ. ඉතින් මේ විදිහට කිව් එකේ ගහලා තියෙනවා 5:20 ඉඳන් 6:10 වෙනකම්. ඉතින් සමහරලාට ලෝඩ් වුණත් අපි කලින් යන්නේ නැහැ. ටයිම් තිබ්බත් මොකද 6:10 වෙනකම් ඉන්න මොකද දුරින් එන කට්ටිය ගොඩක් ෂුවර් කරලා ඉන්නවා බස් එකේ. ඒක නිසා 6:10 වෙනකම් ඔයාලට එන්න chance එක තියෙනවා. ඔන්න මයියංගනේ පැත්තට එන නැත්නම් දෙහියත්ත කණ්ඩිය පැත්තට එනවා නම්. ඉතින් බස් එක තාම ඔයාලට මේ විදිහට ලෝඩ් අතනක මයිය දෙහියත්ත කණ්ඩිය මයිය තිරිපුර මයියකට දෙහියත්ත කණ්ඩිය මයියකට කොටද ඔයාලා බදුල්ල නෑ අතරවාරෙන් පස්සේ නෑ බදුල්ල
ඉතින් මේ විදිහට බස් එක කිව් එකකින් එළියට ගන්න තමයි යන්නේ. සාමාන්‍යයෙන් 6යි 10 වගේ විදිහ හරියටම ගන්නවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේම අර ගොඩක් දුරින් එන අය බස් එක ෂුවර් කරලා එන නිසා ඒ කියන්නේ කොළඹින් වගේ සහ වෙනත් දුර පැති වලින් එන අය අපේ ප්‍රයිවට් බස් එක ගොන් ඉවරදී මම මේ පැත්තට තියෙන, ඒ කියන්නේ දෙහත් වෙන මයන් පැත්තට තියෙන සාමාන්‍යයෙන් ඔෆිස් ටයිම් එකේ, ඒ කියන්නේ බිසි ටයිම් එකේ පීක් ටයිම් වල ටයිම් එක නිවැරදි. ඉතින් මේ විදිහට වැඩ දාලා කොල්ලෙක් වගේ කොල්ලා තමයි. ඉතින් කොල්ලෙක් වගේ නගින ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ SB මාම ගැන කතා කරොත් මෙයා තමයි ඉස්සර කතරගම යාපනයේ බස් වල දුවලා තින්නේ. ඔයාලා දන්නේ නැති රෙක්ස් කියලා බස් එකක් දුවා. ඊට පස්සේ දිලිනි කියලා එම් බස් එකක් දුවා. ඒ වගේ අපේ SB මාමා තමයි වැඩ කරේ. ඉතින් ඔයාලට පුළුවන් බස් එක මේ විදිහට කිව් එකෙන් 6යි 10ට එළියට ගන්නවා අපිට බලා ගන්න. ඒ වගේම මේ SB මාමාගේ ටයිම් එක තියෙන්නේ 10යි 10 නුවරින් උදේ. ඉතින් ඒකේ වැඩ කරනවා අපේ ගොඩක් දුරට රත්නගම තමයි පර්මනන්ට් වැඩ කරන්නේ. ගොඩක් හිත හොඳ අවංගකම තියෙන මිනිස්සෙක් වුණ ඉවරදී ගොඩක් කල් දැන් බස් එකේ වැඩ කරනවා මේ SB මාමත් එක්ක. ඉතින් මේ විදිහට බස් එකට කට්ටිය ලෝඩ් වෙනත් වලට බලා ගන්න පුළුවන්. දැන් අපි හරියටම 6යි 10ට බස් එක කිව් එකෙන් එළියට ගන්න තමයි යන්නේ. හරි. ඉතින් මේ විදිහට කට්ටිය නැගලා ඉවරයි බස් එකට. ඉතින් ඒ වගේම දෙවියෝ බුදුන් සිය කරලා අපේ ගමන පටන් ගන්න තමයි අපි යන්නේ මේ විදිහට. අනිවාර්යයෙන්ම නිවැරදි ඩ්‍රයිවර් කෙනෙක් නම් අඩියක් හරි ඉස්සරහට අරන් තමයි ගමන පටන් ගන්න කලින් යන්නේ. මොකද ඒක ගොඩක් අපිට හොඳ දෙයක් සහ අපි ඒක හිතින් හිතලා කරන දෙයක්. ඉතින් මේ දවස්වල අපේ ටෙම්පරරි වැඩ කරන්න ගෝලයා වල දන්නේ නැති හොඳ අවංක කොන්දස්තර මහත්මියකුත් රත්තරන් මහත්තයෙකුත් මන් නිවැරදි කොන්දස්තර වරේක් නෙමෙයි කොන්දස්තර මහත්තයෙක් කරන පුළුවන් චරිතයක්, නිහතමානී රත්තරන් ගතිගුණ තියෙන තරුණයෙක්. හරි. ඉතින් මේ විදිහට අපි දැන් ඉන්නවා නුවර වැවරවුම. ඉතින් ඔයාලට දළදා මාලිගාව ඈතින් පේනවා. ඉතින් ඔයාලා මාලිගාව වගේ වැඳ ගන්න යනවා නම් උදේ 4යි 10 සිරිපුරින් ඇවිල්ලා බස් එකේ ඇවිල්ලා 10යි 10 උදේ යන්නත් පුළුවන්. එහෙම නැත්නම් 6යි 10 අපේ ටයිම් එකේ එන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ඈතින් දළදා මාලිගාව. ඉතින් ඔයාලා මේ නුවර එන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් උදේ පාන්දර SB මාත් එක්ක එන්න පුළුවන්. සාමාන්‍යයෙන් 8:00 වගේ 7යි ගානක් 8ට කිට්ටෝ කොමාරි මම හිතන්නේ නුවරට දානවා. මට හරියටම ටයිම් එක මතක නැහැ. ඉතින් මේ විදිහට ටික රැබ් වෙන ගමන් අපි අපේ ගමනාන්තය පටන් ගත්තා. ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් වල වෙනවා දෙන්න බරක් අයියක නිපුන් මල්ලිත් එක්ක. ඉතින් මේ විදිහට අපි ළඟා වුණා මයංගනේ නගරයට. හරි. ඒ වගේම මම හරියටම 9 කාලට අපේ ගෙවල් ළඟින් බැස්සා බස් එක යනවා. මේ විදිහට දෙයත් කණ්ඩියට ගිහිල්ලා ඉන්න. කොට දුරට සෙනග හිටියොත් සිරිපුරට යනවා. ඉතින් එහෙනම් අද වීඩියෝ එක මේ විදිහට කරනවා. channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න වෙනවා. ඉස්සරහට මොනවා හරි වීඩියෝස් හරි travel මොනවා හරි නැත්නම් දැනගන්න දෙයක් හරි දැනගන්න තැනක් හරි ඔයාලා යන්න ආසාවෙන් ඉන්න තැනක් තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. එන තවත් වීඩියෝ ගමන සියදරන ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම පස්සේ ජය තිස්ස.